ඔබත් භෝග වගාකරුවෙකු හෝ පැළතවාන් කරුවෙකු නම් ඔයාගේ තවාන 100% සාර්ථකව ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම තවාන් මිශ්‍රණය 100% සාර්ථක තවාන් මිශ්‍රණයක් භාවිතා කරන්න වෙනවා. ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි මේ භුජිය තවාන් මිශ්‍රණ පැකැට්ටුව. මෙම බීජ පැකැට්ටුව ලීටර් 20 බීජ පැකැට්ටුවක් විදියට තමයි අපෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ. එම බීජ පැකැට්ටුව මගින් සිදුරු 106 78 වැනි බීජ ට්‍රේ 6ක් 7ක් අතර ප්‍රමාණයක් අපිට පුරවා ගන්න පුළුවන්කමක් තිබෙනවා. බලන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් කොහොමද අපි තවාන් තැටියකින් පැලයක් ගලවා ගත්තන් පස්සේදී මේ පැලේ මූල පද්ධතිය ආරක්ෂා වෙලා තියෙන කියලා. ඉතින් පේනව නේද සියලුම මූල පද්ධතිය මේකේ ආරක්ෂා වෙලා තියෙනවා, කිසිදු මූලයකට හානියක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මූල පද්ධතිය ආරක්ෂා කර ගනිමින් ශේෂ්ත්‍රයේ මේ පැලය සිටුවාන් පස්සේදී මේ පැලේ වර්ධන වේගය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම තමයි මේ පැලේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවත් ඉතා ඉහළයි. ඉතින් ඔයාලත් භෝග වගා ශේෂ්ත්‍රයේ හෝ පැළතවන් ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්නවා නම් මේ පැළතවන් පැකැට්ටුව භාවිතා කරලා බලන්න. ඔයාලට මේක වාණිජ්‍යමය වශයෙන් ගොඩාක්ම ලාභදායී. ඔයාලගේ කාලය, ශ්‍රමය වගේ ගොඩාක් දේවල් ඉතුරු වෙනවා වගේම ඔයාලට සාර්ථක පැළතවානක් ලබා ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. භාවිතා කරලා බලන්න. මේ පැකැට්ටුවම රුපියල් 600ක මුදලක් වෙන්නේ. අපිට එක් පැකැට්ටුවකින් තවන් තැටි 6ක 7ක වගේ ප්‍රමාණයක් පුරවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ තවන් මිශ්‍රණ පැකැට්ටුව ලබා දෙන විට අපි උපදෙස් මාලාවකට ලබා දෙනවා. ඒ උපදෙස් මාලාවත් එක්ක තවාන සිදු කරොත් ඔයාලට 100% සාර්ථක පැළතවානක් ලබා ගන්න පුළුවන්. අපිට මේ තවන් මිශ්‍රණය සාර්ථකව භාවිතා කළ හැකි භෝග වර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් කීපයක් මම නම් කරන්නම්. තක්කාලි, නයි මිරිස්, අමු මිරිස්, මාළු මිරිස්, බටු, වම්බටු කියන භෝග වර්ග ටික. ඉතින් මේ නයි මිරිස් කියලා කියන්නේ අද වාණිජ්‍යමය වශයෙන් ඉහළ ඉල්ලුමක් තියෙන භෝගයක්. ඉතින් නයි මිරිස් වගා කරන්න ආස කවුරු හරි ඉන්නවා නම් ගෙවතු වගාවක් විදියට මට පැල කීපයක් නොමිලේ ලබා දෙන්න පුළුවන්. එහෙම අය කමෙන්ට් එකක් දාලා තියන්න.